යාලු කොහොමත් ඉතින් උඹලා දන්නවනේ මං කැමති ඈත අතීතයේ වෙච්ච දේවල් ගැන දැනගන්න. ඉතින් මං හදිස්සියම මලගෙදරකට ගිය ගම මේ ගුණපාල මහත්තයා හම් වෙන්න ගියා අතීතයේ මේ ගම් හැදිච්ච විදිහ. අපේ මහත්තයා කියන එයා තමයි නමත් මාර්ග කරා. ඒක කලින් තිබුණේ වැඩි වෙලා. සෙල්ලම වැඩි වෙලා. කලම් කියන්නේ වැව් බැඳි වෙලා. වැව් බැඳි වෙලා. ඊට පස්සේ වැඩි වෙලා ටික. ඊළඟට මේ 70 පහේ හතරේ පහේ තමයි ජනතා කරු කියලා. මචං මීට අවුරුදු 50කට 60කට අවුරුදු 70කට විතර කලින් වෙච්ච දේවල් දැනගන්න ආස නැද්ද උඹලා? මම නම් ගොඩක් ආසයි. ඉතින් ඒ වගේම ඊට පස්සේ බලමු මේ ජනතාපුර කියන ගමේ ඒ කාලේ මචං වෙච්ච සිදුවීම් රස කතා අපේ ගුණපාල මහත්තයා කියනවා. අපි බලමු. ඌ යටිකින්ද වර්ටිකල් කෝර්ලි ලොන්ගල වර්ටිකල් කියන්නේ උතන ලොන්ගල රවුම් එක නතර වුණා කියන්නේ. තවමත් නැල්ලු. ඒක නතර වුණා කියන්නේ. පුරාණ ලොන්ගල ගම තියෙන්නේ තව ටිකක් මෙහාට මේ තියෙන්නේ. කොහෙද? මේ කන්දේ හැදෙන්නේ. නඩු හංසනක් නෙමෙයි මේ ලොන්ගල රවුම් තියෙනවා. පොලිසිය ගලන්ට යන කට බවක්. පස්සෙන් තමයි නෝන්නේ. නඩු ගන්නවල ඒක දඩ ගන්නවා. දඩේ 45 කට 50 උන්ටම දඩ ගන්නවා. පස්සෙන් තමයි නඩු පාරේ. තැබෑරුම් වල නැති ගමේ තියෙන කොටිම කිව්වොත් කසියා කියන්නේ මචං. ඒව හැදිච්ච හැටි. ඒකේ කොහොමද මේක පටන් ගත්තේ? ඔය මට්ටේ තමයි හොඳම වැඩ මහත්තයා තමයි බලන්නේ. ඒ කාලේ නේ. කටිප්පු වලට ආවේ මේ පස්සෙලු මේ ඈතකදී. හරි හරි. කටා ඇලියේ. ගාඩ් බෙහෙත් වර ගොඩක් කන්න ඕන. ඔයාලා කුඩු කරනවා කියනවා. බට ගහක් ගනනලා බට ගහ තවලා හරියට ගානට ඒ නමාගෙන කන්න ඉදම හතර සමහර හදන්න කියන්නේ. ඇත්තට උලට බින්දුවක් විනාඩියකට එක බින්දුවක් වගේ තමයි වලින් වෙන්නේ. මෙඩිකලේ තමයි දාන්නේ කොහොම මේ මෙඩිකලේ වල ඒකම තමයි කරන්නේ ටච් කරන්නේ. හරි හරි. දැන් බරගන දීනි ආයි කිසි විතරයි නේද ඔතන දාන්නේ. ඕ ඒක දාලා මේ පැණි ඉතින් මේ පැණි තමයි දානවා. ඉතින් මචං මේ කසාය වර්ගයේ හොඳම වෙද මහත්තයා හදන්න භාවිතා කරලා තියෙන්නේ මේ පැණි කිතුල් පැණි වගේ දේවල් දාලා පල් කරලා තමයි හදලා දීලා තියෙන්නේ. ඒ කසාය ඉතින් මේ වැරදි විදිහට මේවා අපේ මිනිස්සු දැන් කරගෙන යනවා. ඉතින් ඒක නෙමෙයි මට කියන්න ඕන උනේ. මගේ වීඩියෝ එකින් එකට වෙනස් දේවල් තමයි මම කරන්න බලන්නේ. මගෙත් එක්ක දිගටම රැඳිලා හිටපල්ලා. එහෙනම් ජය